පළමු පැය නිම කරන්නට රොයි ක්‍රිෂාන්ත එඩ්ගා වෛද්‍යවරයා තෝරන අවසාන ගීතයටයි මේ යන්නට සූදානම් වෙන්නේ. ආචාර්ය වික්ටර් රත්නායක ප්‍රේමකීර්ති දල්විස්සෝරින් සුසංයෝගයක් මේ මානතන් සතුසිත බිඳලා දෑතම බැඳගෙන හිඳිමි බලා මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු රහස් අහස් තලයට පවරා මේ දේ මොනතරම් හොඳද නේද අපි පෙම් කෙරුවා අපි සතුටින් නික්මුණා ඒ කියන්නේ සමුගත්තා හැබැයි අපේ යම් කිසි රහසක් තියෙනවා නම් මොනවද කරන්න ඕනේ රහස් අහස් තලයට පවරලා මේ පරිසරයට මුදා හැරලා අපි එකිනෙකාට නපුරක් නොකර අයින් වෙමු කියන මානසිකත්වය ඔබ තුළ තියෙනවා නම් මා තුළ තියෙනවා නම් මේ මිනිස් සමාජය මොනතරම් සුන්දරද මම හිතනවා රොයි ක්‍රිෂාන්ත එඩ්ගා මහත්මයා මේ ගීතය තෝරන්නේ නැත්තේ සිටිවිල්ලෙන් මේකලා මේ ළඟ දවසක පියෙක් ආවා කුඩා දියණියක් සමග අවුරුදු 3ක පමණ කුඩා දියණියක් උණ හැදිලා මගෙන් ප්‍රතිකාර ගන්න. ඇත්තටම ඇය පසුගිය දින කීපෙම පසුගිය මාසයන්හි අසනීප වුණාම ආවේ මවත් සමග. දිගටම ආවේ. ඊට පස්සේ ඇත්තටම මම ඒ වෙලාවේ ඒ පියාගෙන් ඇහුවා කොහොම අද අම්මා නැද්ද කියලා. එතකොට ඒ වෙලාවේ එයාගේ ඇත්තටම ඇස් වලට කඳුලක් ආවා. දුවත් බැලුවා තාත්තගේ මුණ දිහා. ඊට පස්සේ මට සම්පූර්ණ විස්තරය කිව්වා. ඇත්තටම එදා රාත්‍රියේම සිද්ධියක් වුණා. මේ මවගේ තිබුණු නොමනා ඉක්මීමක් නිසා අවසානදී ඔහු කරලා තියෙන්නේ ඒ වෙලාවේ පැමිණි ඒ වෙලාවේ මෙයා රාජකාරියට ගිය වෙලාවේ නිවසට පැමිණි පුරුෂයාටම තම මව බාර දීලා මොහු දරුවා සමග පිට වෙලා තියෙනවා. එතකොට ඇත්තටම මේකට ප්‍රධාන හේතු වෙලා තින්නේ මේකලා අද දවසේ මේ වගේ සිද්ධි අනන්ත තියෙනවා. අද දවසේ පෞල් ආරවුල් පෞල් බිඳීම් දික්කසාද වීම මම නීතික මහතුරුත් එක්ක සමහරට බෙහෙත් ගන්නවම කතා කරනවා. දරුවන් ගොඩාක් වෙලාවට අනාථ වෙලා තියෙනවා. අසරණ ළමා නිවාසවල දාන්න සිද්ධ වෙලා තියෙනවා. මෙවැනි සිද්ධි නිසා ඇත්තටම මට මේ ගීතය මතක් වුණේ එවැනි සිද්ධියක් මේ ගීතයටත් පාදක වෙලා තියෙන නිසා තමයි මට ඒ සිද්ධිය අර දරුවාගේ ඇස් දෙකෙන් දකිනකොට ඒ පියාගේ මුවින් මට ඒ ටික කියනකොට මට දැනුනේ ඒකයි මම මේ ගීතය තෝරගත්තේ මේකලා